අම්මා තමයි අපේ හදවතේ පළවෙනි යම්ම ඉන්න ඕනේ. දන්නවද? විභාගේ පේල් වෙනකොට ලෝකයාම hina වෙද්දි කමක් නෑ මගේ පුතේ ආයි පාරක් ලියමු කියපු කෙනා අම්මා. දන්නවද බඩට ඇවිල්ලා මාස 7ක් යනකොට බඩ ලොකු වෙනවා. කකුල් පිට්ටු වගේ ඉදිමෙනවා. ඇවිද ගන්න බෑ. එහාට මෙහාට හැරෙන්න ආස වුණත් දරුවට රිදෙයි කියලා එක පැත්තකට නිදාගත්තේ අම්මා. බඩේදිවත් රිද්දුවේ නෑ. බඩේදිවත් රිද්දපු නැති අම්මව දැන් කොච්චර දරුවෝ රිද්දනවද? ආදරෙන් අහන්න. දන්නවද ලෝකේ දරුණුම වේදනාව තමයි ප්‍රසූති වේදනාව. ඒක අද ගොඩක් දරුවන්ට තේරෙන්නේ නෑ. බඩ කපල එළියට ගන්න දවසේ අම්මා විඳපු වේදනාව. දැන් සමහර ළමයි ඉන්න අවුරුදු 16 17 එයාලා පෙම්මතා පෙම්මතිය හොයාගෙන ඒ පෙම්මතියගේ පෙම්මතාගේ නම මේ අතපයවල මේ කොටනවා, මේ අකුරු මුල් අකුරු ටික කොටනවා. සමහර තරුණයෝ මම දැකලා තියෙනවා පෙම්මතියගේ මුළු ඡායා රූපෙම මේ අතපයවල කොටනවා. හැබැයි මතක නෑ අම්මා බඩ කපලා දරුවා එළියට ගත්ත දවස.